සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. ඇත්තටම අලුත් අවුරුද්දක් එනවා කියලා කියන්නේ අපි හැමෝටම ගොඩක් සතුටු දවසක්. මොකද ගෙවල් වල රස්සාවල් කරන කට්ටිය සහෝදර සහෝදරියෝ ඔක්කොම එකට එකතු වෙනවා. එකතු වෙලා ගෙවල් වල කෑම මේසවල කෑම වලින් පුරවලා ගොඩක් සතුටින් ඉන්න දවස් දෙක තමයි. හැබැයි අපිට තියෙන පොදු ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේ දවස් දෙකේ තියෙන සතුට දවස් 3-4ක් ගියාට පස්සේ ලොකු බරක් අපේ හිතට ලොකු බරක් වඩටපත් වෙනවා. මම ඔයාලට කියන්නේ ලෝභ වෙලා වියදම් කරන්න එපා කියලා නෙවෙයි. මම අද ඔයත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ඔයා වියදම් කරන හැම රුපියලක්ම අර්ථවත් විදිහට සතුටක් ලැබෙන විදිහට කරන්න පුළුවන් අයිඩියාස් දෙක තුනක් තමයි මම ෂෙයා කරගන්නේ. මොකද කියනවනම් අපිට මේ අලුත් අවුරුද්දේ දවස් දෙක තුනක් සතුටක් තිබුණ වැඩක් නෑ. මුළු අවුරුද්ද පුරාම අපි ඒක හඳවලා තියාගන්න. ඒක තමයි අපි හැමෝටම තියෙන සතුට. අලුත් අවුරුද්දක් එනවා කියන්නේ ඉතින් අපි හැමෝම නෑගම් යනවා. ගොඩක් වියදම් කරනවා. ගොඩක් තෑගි භෝග අරගෙන යනවා. ඒක හොඳයි. හැබැයි ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාගේ අම්මලා තාත්තලා නෑදෑයෝ හිතවත් කට්ටිය කවදාවත් කැමති වේද ඔයා ණයක් කරගෙන ඒගොල්ලන්ට තෑගි ගන්න දෙනවට? ඇත්තටම තෑගික වටිනාකම තියෙන්නේ මිලේ තෑගිය ගහලා තියෙන වැලියු එකේ නෙමෙයි. ඒක ඔයා දෙන වෙලාවේ ඔයාගේ මූණේ තියෙන අවංක හිනාව. මං කියන්නේ ඔයාලට අවුරුද්ද සමරන්න කියන්නේ මිනිස්සුන්ට පේන්න නෑදෑයන්ට පේන්න නෙමෙයි. ඒගොල්ලන්ට ආදරේ දැනෙන විදියට අවුරුද්ද සමරන්න. මෙහෙම කරනවා නම් මම හිතන්නේ ඔයාගේ පර්ස් එකටත් හොඳයි. පර්ස් එකට බරකුත් නැහැ. අලුත් අවුරුද්දේ නැකත් වලින් වටිනාම සහ වැදගත්ම දේ තමයි ගනුදෙනු කරනවා කියන එක. මේක අපි කරන්නේ අපි කාට හරි කෙනෙක්ට සල්ලි ලබා දෙන එක, මුදලක් ලබා දෙන එක. මම යෝජනා කරනවා මේ ගනුදෙනු කරන එක පොඩ්ඩක් ස්මාර්ට් විදිහට කරන්න කියලා. පොඩි දෙයක් එකතු කරමු. ඔයා මේ ගනුදෙනු කරන කොටසෙන් ඔයා මේ ගනුදෙනු කරන මුදලින් පොඩි කොටසක් ඔයාගේ දරුවෙක්ගේ අනාගතය වෙනුවෙන් හරි එහෙම නැත්නම් ඔයාගේ අනාගතේ ඩ්‍රීම් එකක් වෙනුවෙන් හරි පොඩි මුදලක් යොදවන්න. මේකෙන් වල ගන්න පුළුවන් වටිනාම දේ තමයි ඔයා වෙනුත් ගනුදෙනුවක් කරනවා කියන එක. මේක තමයි අලුත් අවුරුද්ද කරපු වටිනාම ගනුදෙනුව කියලා ඔයාලට දවසක හිතන්න පුළුවන්. ඔයා පොඩ්ඩක් මේක ගැන හිතලා බලන්න. අලුත් අවුරුද්දේ අලුතෙන් ඇඳුම් ගන්නවා. ගෙදර අලුතෙන් දේවල් ගේනවා. හැමදේම අලුත් කරනවා. මේක කිසිම වැරද්දක් දකින්න බෑ. මේකට තමයි අවුරුදු සිරේ කියලා කියන්නේ. හැබැයි ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. ගෙදරට දේවල් ගේනවා වගේ අලුතින් ඇඳුම් ගන්නවා වගේ ඔයා හිතන විදිහත් පොඩ්ඩක් වෙනස් කරොත් කොහොමද කියලා හිතලා බලන්න. පරණ අවුරුද්දේ කරපු වැරදි වියදම්, වැරදි ණය බරවල් මේ අලුත් අවුරුද්දෙත් අරගෙන යන්න එපා. අලුත් අවුරුද්දට අරන් යන්න එපා. අර ඔයා අලුතෙන් ගත්ත ඇඳුම් වගේම ඔයාගේ මුදල් පුරුදුත් අලුතින් වෙනස් කරගන්න ප්ලෑන් එකක් දාගන්න. එතකොට තමයි මේ අවුරුද්දට වඩා ලබන අවුරුද්දේ 10 ගුණයකින් ඔයාලට අවුරුද්ද සමරන්න පුළුවන් වෙන්නේ. මේක තමයි අපි හැමෝගෙම එකම බලාපොරොත්තුව. ඉතින් තියෙන දෙයින් ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා නෑදෑයත් එකතු වෙලා ලස්සනට අවුරුද්ද සමරන්න. ඔයා මේ පාර අවුරුද්දට ගන්න ලොකුම තීරණය මොකද්ද? පහලින් මට කියන්න කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මේ වගේ ගොඩක් ප්‍රායෝගික දේවල් බලන්න ඕන නම් ස්මාර්ට් තියරි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැමෝටම සතුට පෙරුණු ණය බරින් නිදහස් සුබ අලුත් අවුරුද්දක් වේවා.